සදහම් සිසිල සිතට සැනසීම ජීවිතයට ආලෝකයක්. ඒක අපිට තිබ්බට ලෝකේ හැමෝටම ලැබිලා නැහැ එහෙම හැකියාව. අකුසලය නිසා කුසලය උපද්දවන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලන්ට මේ බුද්ධ ශාසනයේ ලැබුණු එකේ ඕගොල්ලන්ගේ ජීවිතය තුළ අනවශ්‍ය කනස්සල්ලක් හදාගන්න එපා. කවදාවත් අනවශ්‍ය කනස්සල්ලක් හදාගන්න එපා. හැබැයි ඕගොල්ලන්ට හිතේ යම් පීඩාවක් ඇති වෙයි. අනේ මට මෙහෙම වැරදුනා, මෙහෙම වුණා මගේ අතින්. මම දැන් එළියයත් කියාවි. ඔයා ඔය දැන් ධර්මයේ හිටියට යා ඔයම හිටපු කෙනෙක් නෙමෙයි. ඔයා ඔය දැන් බනහගෙන හිටියට අපි දන්නවනේ යාගේ හැටි කීකේ ලෝකයක් කියයි. හැබැයි එහෙම කිව්වා කියලා ඕගොල්ලෝ තුල යම් මන්දගාමීකමක් හදාගන්න එපා. ඕගොල්ලෝ පුළුවන් තරම් Tamanගේ අකුසල හේතු පදනම් කරගෙන ගොඩනැගුණු චිත්තචෛතසික ධර්මත් ඒවා නිසා අකුසල් ඇසුරු කරගෙන අරමුණ මත ගැඹුරින් හිත පිහිටුවාගෙන අකුසල් රැස් කරගත්ත මුළු සංසිද්ධියම අනිත්‍ය වශයෙන් දකින්න. ඒක දකින්න වෙන්නේ වර්තමාන සිතින්. ඒ වර්තමාන සිතද අනිත්‍යයි අනාත්මයි කියලා බලන්න. වර්තමාන සිත අනිත්‍ය අනාත්මයි කියලා බලන්න. එතකොට අකුසල හේතුව නිසා ප්‍රබල කුසලයක්මයි උපදින්නේ. බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ අකුසලයේ කුසලයෙන් තවන හැටියටයි. බුදුරජාණන් වහන්සේ වදාළේ අකුසලයේ කුසලයෙන් තවන. ඔන්න ඕකට තමයි අකුසලයේ කුසලයෙන් තවනවා කියන්නේ. හැබැයි මතක තියාගන්න අකුසලයේ කුසලයෙන් තවන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නොවුනොත්. අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. අකුසලයේ නිසා අකුසල්ම වැඩෙන ලෝකයක් තියෙන්නේ. කොහොමත් සතර පාය කොහොමත් එහෙම අමාරු වැටෙන තැන. මනුස්ස ලෝකේ වුණත් අය අකුසලයේ කුසලය මෙයයි කියලා ඒගොල්ලෝ අඳුනාගත්ත කමක් නැහැ. හැබැයි අපිට පුළුවන් ඒක අඳුන ගන්න. අපි මොනවා වුණත් අපිට මොන අපහසුතා තිබ්බත් මොන දුෂ්කරතා තිබ්බත් අපිට පුළුවන් අකුසලයේ මෙයයි කුසලයේ මෙයයි කියලා අඳුනගෙන අකුසලය කුසලයෙන් පෙළන්න පුළුවන්. ඒක මේ බුද්ධ ශාසනයක ශ්‍රාවකයෙකුට විතරයි මේ ප්‍රතිලාභය ලැබෙන්නේ. ඒ ප්‍රතිලාභය තමයි ඔයගොල්ලෝ ඉන්නේ ඔය. ඒතර මේ ප්‍රතිලාභය කියන්නේ අහම්බයක් නෙමෙයි, ඒක මහ වටිනා දෙයක්. ඇයි අකුසලේනේ අපිව අමාරුයි වටන්නේ. නමුත් දැන් අකුසලේ පෙළන්න පුළුවන් අපිට. අකුසලේ තවන්න පුළුවන්. අකුසලේ තවන්න කුසලයක් ඕන කියනකොට අකුසල් යට කරන්න ඕගොල්ලෝ මේ එක එක ලොකු පින්කම් කරන්න ලෑස්ති වෙන්න උමනා නැහැ. පින්කමුත් පුළුවන් වෙලාවට කරගන්න. එතකොට මේ සම්පූර්ණ අකුසල් ගෙවෙන්න නම් කැලණිය වඳින්න ඕන වගේ කවි තිබ්බට කැලණිය වැන්දට අකුසල් ගෙවෙන්නේ නැහැ. එකපාරක් කැලණිය වැන්දොත් එහෙම මේ කරපු පව් ගෙවිලා යනවා කිව්වට එහෙම කැලණිය වැන්දා කියලා පව් ගෙවෙන්නේ නැහැ. කැලණිය එක වතාවක් නෙමෙයි හැමදාම කැලණිය හිටියත් පව් ගෙවෙන්නේ නැහැ. පව් ගෙවන්න පුළුවන් කුසල සිතකින්. එතකොට කුසල සිත උපද්දවන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ අපට අනුදැනවා දාලා. අපිට උපද්දවන්න පුළුවන් ප්‍රබලම කුසලතාවය තමයි විදර්ශනා සිත. අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී වශයෙන් විදර්ශනා කරන සිත තරම් අපිට උපද්දවන්න පුළුවන් අග්‍රතම කුසලයක් නැහැ. එච්චර වටිනා කුසලයක් අපිට නැහැ. එහෙනම් අපිට පුළුවන් පින්වත්නි අනිත්‍ය වශයෙන් දකින්න වර්තමානයේ. හැබැයි අර අතීත අකුසලයේ විපාක දේබිදෝ කියලා බීතියක් පවතින එක ඇතුලේ අපේ සිත හැකිලෙනවා. අපේ සිත අභ්‍යන්තරයට හැකිලෙනවා. මං අනාතයි කියලා. ඒ අනාතකම දකින්න සිතකට ධර්මයක් කරොත්තු දෙන්නේ නැහැ. ඒ අනාතකම දකින්න සිතකට ධර්මයක් හරියන්නේ නැහැ පින්වත්නි. ඒ නිසාමයි අපි කරන්නේ මොකද්ද? හැම වෙලාවකම දක්ෂ වෙන්න අතීත අකුසල හේතුවක් නිසා. අන්න හේතුඵල ධමමින් දකින්නකොට පටිච්චසමුපාදයක් පේනවා. අතීතයට විදර්ශනා කිරීම අර්ථ සම්පූර්ණ පිරෙන්න ගන්නවා. ඒ පටිච්චසමුපාදයේ ඔස්සේනේ අතීතයත් විමසන්න ඕන. මට වැරදුනා, මම අකුසල් කරා කියලා දැක්කොත් අතීතයේ තාත්මීය දෘෂ්ටියක් තමයි වැඩෙන්නේ. මට වැරදිලා මම අකුසල් කරගත්තා කියලා මම ආයෙනේම අතීත සංස්කාර අනුවත් හිත පවත්වමින් දැක්කොත් ඒක ඇතුලේ දිට්ඨිගත වීමක් තියෙනවා. ඒතර අතීතයත් විමසා බලන්න කියලා වදාළේ හේතුඵල ධම ඔස්සේ. ඒතර අනාගතයත් අපි හේතුඵල ධම ඔස්සේ බලන්න ඕන, වර්තමානයත් හේතුඵල ධම ඔස්සේ බලන්න ඕන. ඒතර වර්තමානයත් අතීතයත් අනාගතයත් තුන් කාලෙම හේතුඵල ධම ඔස්සේ බලන හැකියාවට තමයි ධර්මතාවය කියලා කියන්නේ. ධර්මය කියලා අපි කියන්නේ. ඒ මනුස්සය කිසි ධර්මයක් නැහැ කියලා කියන්නේ. ධර්මයක් නැහැ කියන්නේ මේ පන්සල් යන්නේ නැහැ කියන එකට නෙමෙයි. ධර්මයක් නැහැ කියලා කියන්නේ අතීතේ අනාගත වර්තමාන කියන තුන් කාලයෙම පටිච්ච සමුප්පාදය ඔස්සේ විමස ගන්න බෑ කියන එකට. එතකොට ධර්මයයි විනයයි දෙක නෙවෙයි. විනය කියන්නේ මොකද්ද? විනය කියන්නේ අනිත්‍යයි අනාත්මයි කියලා බලන්න පුළුවන් හැකියාව නැහැ කියන එක. විනය නැහැ කියන්නේ. ධර්මයයි විනයයි දෙකම නැහැ කියන්නේ ඔන්න ඕකට.
ධර්මයයි විනයයි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මේ දීඝනිකාය පරිනිබ්බාන සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට කලින් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා කොහොමද පින්වත් මහණෙනි ආනන්ද මේ අනාගත කාලේ එක එක බණ කියයි ඇවිල්ලා එක එක විදිහේ දේවල් කියයි හැබැයි නුඹලා ඒවා ඉච්චර ඕනෑවට වඩා ගණන් ගන්න එපා ඒවා වැඩි විශ්වාසයක් තියන්නත් එපා ඒවා මත එතකොට ඒ නිසා මේ ආනන්ද ඉස්සරහට මේ හැම වෙලාවකම ධර්මයට ගලපලා විනයට සසඳලා බාහලලා බලන්න කිව්වා. ධර්ම විනයටම ගලපලා බලන්න කිව්වා. ධර්ම විනයට ගැළපෙන කතාවක් නම් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්ම කතාව හැටියට පිළිගන්න කිව්වා. ධර්ම විනයට ගැළපෙන්නේ නැත්නම් ඒක බුද්ධ ශාසන එකක් කියලා පිළිගන්න එපා කිව්වා. ඒතකොට ධර්ම විනයට ගලපනවා කියලා කියන්නේ ඔන්න ඕකට පින්වත්නි. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම හේතුවයි ඵලයයි පේනවනම් ඒක තමයි ධර්මය. ඒ හේතුවයි ඵලයයි පේන තැනක ඒ පේන මට්ටම තුල අනිත්‍ය වශයෙන්ම දකින්න පුළුවන් හැකියාව තියෙනවා. මේ අනිත්‍ය වශයෙන් දකිනකොට තමයි පින්වත්නි යා තුල මහ පුදුමාකාර සංස්කාරයන්ගේ මැදහත් බවක් එන්නේ. අන්න ඒකට තමයි විනය කියන්නේ. විනය කියන්නේ සිත මැදහත් වෙනවා කියන එක. සරුවාකාරයෙන්ම මැදහත් වීම තමයි විනය පිරෙනවා කියලා කියන්නේ. විනය සම්පූර්ණ වෙනවා කියන්නේ. විනය කියන්නේ මේ බිම් බලාගෙන ඉන්න එක, හිමීට ඇවිදින එක, සුදු ඇඳගෙන ඉන්න එක ඒවට නෙමෙයි. විනය කියන්නේ අර අනිච්ඡානුපස්සී ආදී වශයෙන් විහරණයකින් විමසා බලා මේ සත්ව පුද්ගල ස්වභාවය පිළිබඳව Tamanගේ සිත මැදහත් කර ගන්නවා. මේ මැදහත් වුණාට පස්සේ එනවා විනයක්. ඒක කාටවත් කඩන්න බෑ. මේ මදහත්කම ඇතුළේ එනවා විනයක් ඒක කාටවත් කඩන්න බෑ. එතකොට අතීත අකුසල හේතුව දැන් අතීතේ ප්‍රාණඝාත වෙච්ච ඒවා. එතකොට අතීතේ මොනවා හරි දෙයක්. අපි දන්නේ අපිට කේක විදියට වරදිනවා. මේ උපන් සත්‍යයට වරදිනවා කියන එක මහ පුදුමයක් නෙමෙයි කොහොමත් වරදිනවා. එතකොට ඔයගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ න වර්තමානයේ විනාඩි 10ක් විතර උදේට හවසට කාලයකින් යොදාගෙන බලන්න අතීතේ මට මෙන්න මේ විදියට දැන් ඔයගොල්ලෝ නිකන් මතුවෙලා ඉන අකුසල් තියෙනවා. ඒ හරියට හිතේ මතක තියෙනවා ඒවා. අමතක කරන්න බෑ ඒ අකුසල්. මොනවා හරි දෙයක් සමහර විට අපි දන්නේ අපිට ධර්මයක් නැතිකමට වෙච්ච අඩුපහඩු ඒවා. ඒතර ඒවා නිසා අපි වර්තමානයේ ධර්මයේ දියුණු කළත් අරවා මතක් වෙනවා පින්වත්නි අනේ මට මෙහෙම වැරදුනා නේද කියලා. එහෙම වැරදුනා නේද කියලා මතක් වෙන එක ඇතුලේ ඔයගොල්ලෝ මරණාසන්න මොහොතේ ඔය දේ මතක් වුණොත් ඔයගොල්ලෝ කොච්චර පිංකම් කළත් අමාරු වැටෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ මේ දැන් ඉඳලම මේ දක්ෂතාවය හදා ගන්න ඕන. ඔයගොල්ලෝ තියෙන එකම පිළිසරණ තමයි. අතීතේ ප්‍රාණඝාතේ වුණා නම් එහෙම අපි සත්තු මරලා තියෙනවා නම් උදාහරණයකට කියන්නේ මොන වගේ වරදක් තිබ්බත් ඔයගොල්ලෝ මේ විදිහට දකින්න ඕන. අතීතේ ප්‍රාණඝාතේ උනේ ද්වේෂය කියන හේතුව පදනම් කරගෙනයි. ද්වේෂය කියන අකුසල හේතුව පදනම් කරගෙන මා තුල ගොඩනැගිච්ච චිත්තචෛතසික ධර්ම ඇසුරු කරගෙන මා තුල පින්වත්නි උන දේ තමයි අරමුණ මත පිහිටලා අරමුණ එක්කෝ ඒ දේශයට පදනම්ුනේ රූපාරම්මණයක් වෙන්න පුළුවන්. එක්කෝ ශබ්දාරම්මණයක්. ඒ අරමුණ මත පිහිටා මිච්ඡා සමාධිය ඇසුරු කරගෙන සම්මා සමාධිය නෙමෙයි මිච්ඡා සමාධිය ඇසුරු කරගෙන හිතට විසිරෙන්න නොදී අර අකුසලයේ රැස් වෙන කේන්ද්‍රගත ඉලක්කයේ පැත්තටම අවධානය යොමු කරගෙන හිත කොහෙටවත් යවන්නේ ඒ කෙරෙහිම අවධානය යොමු කරගෙන මා තුල රැස්ුණු අකුසල් අතීතේ ඒ අකුසල් සිද්ධ වෙච්ච සංසිද්ධියම හේතුඵල වශයෙන් බලනවා. දේශය කියන අකුසල් ධර්මය අනිත්‍ය වී ගියා. ඒ නිසා ඉපදිච්ච චිත්තසයිසික ධර්මත් අනිත්‍ය වී ගියා. ඒ නිසා අරමුණ මත හිත පිහිටා තිබ්බ එකත් අනිත්‍ය වී ගියා. ඒ ඔස්සේ රැස්ුණා වූ සංස්කාරයත් අනිත්‍ය වී යන එකක් කියලා අනිත්‍යයි කියලා බලලා ඒ අනිත්‍යයි කියලා බලාපු සිත දැන් වර්තමානයේ බලපු සිත අනිත්‍යයි නේද? අනාත්මයි නේද? මෙතනත් මම මගේ කියලා ගන්න මොකක්වත්ම නෑ නේද කියලා යම් වෙලාවක අපි දකින්න හැකියාවක් එහෙම කුසලතාවයක් අපිට තිබුණොත් ඕකට තමයි අකුසලය කුසලයෙන් පෙළනවා කියලා කියන්නේ. එතකොට එහෙම අකුසලයේ කුසලයෙන් පෙළනකොට ඒත් පින්නත් අර අකුසලයේම බලවත් වෙන්න පුළුවන්. එහෙම බැලුවත් කාලයක් බැලුවත් අර අකුසලයේ එච්චර ප්‍රබලම මතු නොවුනත් අමතක වෙලාම යන්නේ නැහැ. අමතක වෙලා යන්නේ නැහැ. වර්තමානයේ අකුසල් සහගත තත්වයේම මතක් වෙනවා. එතකොට එයා මොකද කරන්න ඕන? එයා හැම වෙලාවකම කරන්න ඕන පින්වත්නි ආදීනවම මෙනෙහි කරන්න පටන් ගන්න ඕන. දැන් ඔය ප්‍රබල අකුසල් වලින් අපි බැට කනවා කොච්චර භාවනා කළත් සමහර අකුසලතාවයන්ම ස්මතු වෙලා එනවා පින්වත්නි. ඒක අපිට හිතා ගන්නවත් බෑ. සමහර අකුසල් ස්මතු වෙලා වෙන රටාව අපිට හිතා ගන්නවත් බෑ. එතකොට එහෙම අකුසලයේ ස්මතු වෙලා එනකොට අපි මොකද කරන්න ඕන? පුළුවන් තරම් ආදීනව දකින්න ඕන.
අතීතයේ වෙච්ච සංසිද්ධියක් හෝ වේවා අනාගතයේ නූපන් දෙයක් හෝ වේවා පදනම් කරගෙන වර්තමානයේ මා තුළ ඇතිවෙච්ච මේ අකුසලතාවය මට විශාල අයහපතක් කරනවා නේද? ඒක ආදීනවම දකින්න. පුළුවන් තරම් ආදීනව දකින්න. මොකක්ද ආදීනව? මේ වෙලාවේ මම මේ දැන් ඔයගොල්ලන්ට අකුසල් කල්පනා වෙනවනේ. කල්පනා වෙනවා කියන්නේ මානසිකාරයේ නිසා මනායතනය පදනම් කරගෙන මානසික ගතියක් විදියට මතක් වෙන එක යථාර්ථයක් නෙමෙයිනේ. ඊයේ වෙච්ච ඒවා අද මතක් කරලා බලන්න පුළුවන් කමක් නේ තියෙන්නේ. ඊයේ වෙච්ච දෙයට අද ප්‍රායෝගිකව අත්දකින්න බෑ ඊයේ වෙච්ච දෙයට. හැබැයි අද කල්පනා කරන්න පුළුවන්. අවුරුදු ගානකට වෙච්ච කලින් වෙච්ච අකුසලයක් අද කල්පනා කරන්න පුළුවන්. එතකොට මේ කල්පනා වෙනකොට ආදීනවම දකින්න. මේ විදියට මට කල්පනා වුණොත් මේ කල්පනාව කියන්නේ මේ කල්පනා කරන ගතිය කියන්නේ මේ කල්පනා කරන ගතිය කියන්නේ කර්ම භව. මේකට තමයි කර්ම භවය කියලා කියන්නේ. මම මේ ඉන්නේ භවේ. මම භවේ නිරුද්ධ කරපු කෙනෙක් නෙමෙයි. ඒකනේ මට මේවා අතීත සංස්කාර අනුව මේ වෙලාවෙත් මතක් වෙන්නේ. අතීත අකුසල සංස්කාර අනුව හිත දුවලා මට ඒවා මත හිත පිහිටා තියෙන්නේ. ඒවා මතක් වෙනකොට මං ඉන්නේ මේ භවය තුල. ඒවා මතක් වෙන්න ඒ මානසික ගතිය පදනම් කරගෙන ඔබට ඒ මතක් වෙනකොට ඒ මතක් වීම තුල අනිත්‍යයි අනාත්මයි කියලා බලන කුසලතාවේ නැති වුණොත් ඒ කුසලතාවේ නැති වුණොත් නැවත අනාගතයේ ඊට අනුරූපී විපාකයක් හදනවා නේද කියලා දකිනකොට මීටම අනුරූපී විපාකයක් හදනවා නේද කියලා දකිනකොට අර අනිත්‍යතාවයම පේන්න ගන්නවා. තැති ගැන්මකුත් එක්කම අනේ මේ සිත මොනතරම් අනිත්‍යයිද අනාත්මයිද මම කොච්චර අකමැති වුණත් ඒවම මතක් වෙන්නේ මේ සිත මම නොවන නිසානේ. මේ සිත මගේ නොවන නිසා. නැත්තම් මං අතීතයේ සංස්කාර කල්පනා කරන්න කැමති නෑනේ. අතීතේ මම කල්පනා කරන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. නමුත් ඉතින් මේ අතීතයේ වෙච්ච වැරදි මට කල්පනා වෙන්නේ මේ අනාත්ම සිතක් නේද මට තියෙන්නේ. මේ මොහොතේ අනාත්ම ස්වභාවයම නේද ප්‍රකට වෙන්නේ කියලා එතනත් ධර්ම විනයම මතු කර ගන්නවා. එතන ආදීනව දකින්නවා. ආදීනව දැකලා මේ මතක් වෙන්නේ සිත අනාත්ම නිසා නේද? මම කියලා මෙතන මොකුත් ගන්න නැති නිසා නේද? මොකද මම කියලා ගන්න දෙයක් තියෙනවා නම් මම කැමති නෑ අතීතයේ වෙච්ච දේවල් මතක් කරන්න. නමුත් මේ මනායතන අනුව සිත පවතිමින් මට මේ මොහොතේ අකුසල් මතක් වෙන්නේ අනාත්ම ස්වභාවය නිසා නේද කියලා අර අනිත්‍යයි අනාත්මයි කියලා දකින්න දැක්මම ආදීනව දැක ඔයාලා මතු කර ගන්න ඕන. ඒතර ආදීනව දකින්නවා කියලා කියන්නේ මොකක්ද? මේ හැම වෙලාවකම බලනවා මේ මානසික භවය තුල මම රැඳිලා ඉන්නේ. ඒතර මේ වෙලාවේ මානසිකාරය කරන්න පුළුවන් හැකියාව තමයි මානසික භව. භවය කියන්නේ ඔන්න ඕකට. ඒ කල්පනා කරන්න පුළුවන් භවය තුල මම තවදුරටත් කල්පනා කර හිටියොත් ඒක උපාදානය කරගෙන ඒ අනුවම කල්පනා කර හිටියොත් ඊට අනුරූපී විපාකයක් නේද මට ඉස්සරහට ලැබෙන්නේ. ඊට අනුරූපී විපාකයක් නේද ලැබෙන්නේ කියලා දකිමින් මම මේ කොච්චර අකමැති වුණත් මේ අකුසල සංස්කාර අනුව මගේ මනස පවතින එක නවත්ත ගන්න බෑ නේද? අනේ එහෙම බැරි වෙලා තියෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි මේ සිත අනාත්ම නිසාම නේද කියලා අර අනාත්මයම මතු කරනවා. ආදීනව දකින්නවා අනාත්මයම මතු කරනවා. ආයෙත් ආදීනව දකින්නවා අනාත්මයම මතු කරනවා. අය අනාත්මයි කියලා බලන එක කියන්නේ දියුණු ප්‍රඥාව. අන්න ඕකට තමයි පින්වත්නි ඒ ශ්‍රාවකයාගේ මේ වර්තමාන කුසලතාවය කියන්නේ. ඒක කොහොම හැකියාවක් නැති වුණොත් ඕගොල්ලෝ මේ එළියේ මොනවා කළත් බෑ. ඔය ක්‍රම පාවිච්චි කරලා බලන්නකෝ. දැන් පළවෙනි එක අපි කිව්වා ඕගොල්ලන්ට පුළුවන් අකුසලය නිසා කුසලය උපද්දවන්න. ඒතකොට දැන් අපිට පුළුවන් වුණාට ඒක අනිත් අයට බෑ. අකුසලය නිසා අකුසලයයි උපදින්නේ. දැන් පූසෙක් වෙලා ඉපදුනහම කියලා මං කිව්වේ ඒක අකුසලය නිසා යාට අකුසල්මයි උපදින්නේ. එයාට කැරපොත්තු මරණ එක පවක් කියලා එයාට තේරෙන්නේ නැහැ පූසෙකුට. මීයෝ අල්ලන එක පවක් කියලා පූසට තේරෙන්නේ නැහැ. ඒ නිසා එයා අහුවෙන සර්පෙක් අහුණත් මැස්සෙක් මඳුරුවෙක් අහුණත් ඒකට පහර දීලා කටේ දාගන්න ගතියක් තියෙන්නේ. අකුසලයේ නිසා අකුසලෙමයි උපදින්නේ. නමුත් අපිට පුළුවන් අතීත කොයිතරම් අකුසල් සිද්ධ වුණත් ඒක කුසලයෙන් තවන්න පුළුවන්. ඒතර කුසලයෙන් තවනකොට ධර්ම විනය සංඛ්‍යාතකම තමයි මතු කර ගන්න ඕන. එතකොට ධර්ම විනය සංඛ්‍යාතකම මතු කර ගන්නකොට ධර්මී කියන්නේ හේතුඵල ධමයෙන්ම බලනවා. විනය කියන්නේ අනිත්‍යයි අනාත්මයි කියලා බලනවා. ඔන්න ඔය හැකියාව තිබ්බොත් පින්නත් අකුසලයේ බරපතල විදියටම දුර්වල වෙනවා. ධර්ම විනයෙන් තමයි අකුසලයේ දුර්වල කරන්න තියෙන්නේ.
එතකොට මේ ධර්ම විනය සංඛ්‍යාතකමින් තමයි පින්වත්නි අපට අකුසලයේ බරපතල ලෙස දුර්වල කරන්න තියෙන්නේ. එතකොට අපි කරන්නේ මොකද්ද? අපි කාට හරි කෙනෙකුට බරපතල ලෙස ද්වේෂ සහගතව බැන්නනම් එතකොට මේ බැනපු එකේ අනුරූපී විපාකයක් අපිට තියෙනවා. ඒ බැනපු කෙනාගේ ගුණයත් ඒකට බලපානවා. අපි දන්නේ නැහැ නේ එක එක්කනාගේ ගුණ කොහොමද කියලා. ඒ නිසා කාටවත් ධර්ම මාර්ගයේ ඉන්න කෙනා නම් කිසිවෙකුටවත් චෝදනා කරන්න එපා. මොකද මගපල අවබෝධය කරා යන්න පුළුවන් අයත් දන්නේ අපි මේ චෝදනා කරන්නේ. අපි දන්නේ නැහැනේ කෙනෙක් තුල ධර්මයේ මතුවෙන්නේ කොහොමද කියලා. ඒ බඳු උත්මේකුටද දන්නේ නැහැනේ අපේ මේ චෝදනාව තියෙන. ඒ නිසා පුදුම සංයමයක් තියෙන්න ඕන. හැම වෙලාවකම සිහිනුවන උපදවාගෙන ජීවිතේ ඉස්සරහට යන හැකියාව අපිට තියෙන්න ඕන පින්වත්නි. ඒ හැකියාව නැති වුණොත් අපිට ඉස්සරහට ධර්මාවබෝධයේ පැත්තෙන් නැගී සිටින්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි බලන්නේ කොහොමද? අපි අර හේත් ධර්මයෙන් බලනවා. කොහොමද අකුසල් දැන් කාට හරි දොස් කිව්වනම් බැන්නනම් ඒකට බලපාලා තියෙන අකුසල හේතුවමයි. වෙන දෙයක් නෙමෙයි. අකුසල් හේතුවක්මයි බලපාලා තියෙන්නේ. එතකොට දැන් බලන්න අපි කෙනෙකුට බනින්නේ නැහනේ මෛත්‍රී. සමහර ලාවට කියනවා අම්මලා මම ඉතින් මේ හොඳටනේ කියන්නේ කියලා බනිනවා. එහෙම හොඳට කාටවත් බනින්න බෑ. දරුවාට බැන්නත් ව්‍යාපාද සිත නිසා තමයි කෙලෙස් සහිත මිනිස්සු බන්නේ. ඒ නිසා දරුවෙකුට උනත් ඕනෑවට වඩා බැනලා ඕගොල්ලෝ අමාරු වැටෙන්න එපා. පුදුම ආත්මාර්ථයක් ගොඩනගා ගන්න. දරුවට හොඳට ධර්මයෙන් කියලා බලන්න අහන්න නැත්තම් වෙන විකල්පයක් නැහැ ඉතින්. මෙහෙ දරුවා හදන්න ගිහින්වත් පින්නත් ඕගොල්ලෝ සතර අපායට වැඩෙන විදියට අකුසල් මත යට වෙන්න එපා. දැන් සමහරට අපි ඒක සාධාරණීකරණය කරනවා. ඉතින් දරුවට යහපතක් කරන්නනේ මම මෙහෙම කළේ කියලා. දරුවට යහපතක් කරන්න උනත් පින්නත් තමා තුළ ව්‍යාපාද සිත නම් මතු උනේ. ඒ ව්‍යාපාද සිතට අනුරූපී විපාකේ සකස් වෙනකොට එයා අමාරු වැටෙනවමයි. මෙහෙ දරුවා නිවැරදි කරන්න ගිහින් ඕගොල්ලෝ සතර අපායට වැටෙන්න එපා. මොකද එහෙම කිසිවෙක්වත් නිවැරදි කරලා අපිට මෙහි නිවැරදි කරන්න පුළුවන් කමක් නැහැ. ඒ පුද්ගලයාගේ සිත ඒ පුද්ගලයාගේ පැරණි කර්ම සංස්කාර විසින් ගොඩනගෙච්ච එකක්. ඒ නිසා ඔයාලගේ දරුවා වෙන්න පුළුවන්. නමුත් එයාගේ සංස්කාරය එයාගේ ඇතුලේ හැසිරෙන්නේ. ඒතර ඒ ඔය කියන තරම් වෙනස්කම් කරන්න බෑ. ඒකයි සත්පුරුෂ අම්මලාට අසත්පුරුෂ දරුවෝ ලැබෙන්නේ. සත්පුරුෂ අම්මා කෙනෙක් උනත් අසත්පුරුෂ දරුවා ගැන පවා බලාපොරොත්තුෙන් ඉන්න ඕන. මට සත්පුරුෂ දරුවම ලැබෙයි කියලා හිතන්න එපා. සත්පුරුෂ දරුවන්ට අසත්පුරුෂ දෙමව්පියෝ ලැබෙනවා. ඒක ස්වභාවයක්. ඒක මොකද මේ පුද්ගලයාගේ සංස්කාර කියන්නේ ඥානමය සාධකයක් නෙමෙයි. යාගේ සංසාරික සාධකයක් ඒක. සංසාරික සාධකය. එතකොට ඕගොල්ලෝ බලන්න ඕන කාට හරි දොස් කිව්වනම් ඒ දොස් කියන්නේම දේශය කියන අකුසල් මුල ඇසුරු කරගෙනයි. ද්වේෂය කියන අකුසල හේතුව පදනම් කරගෙන එයා තුළ ගොඩනැගෙන චිත්තචෛතසික ධර්ම පදනම් කරගෙන තමයි ඒ අරමුණේ සිත මනාව පිහිටුවාගෙන තමයි ඒ පුද්ගලයා වචනයෙන් කතා කරන්නේ. එතකොට තමයි මම බැනුම් ඇහුවා අරවා මේවා කියලා කියන්නේ. එතකොට මේ සිද්ධියම අනිත්‍යයි කියලා ඔයගොල්ලෝ දකින්න ඕන. ඒ අනිත්‍යයි කියලා දැකපු සිතත් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. අනිත්‍යයි කියලා දකින්න එක තමයි ධර්ම මාර්ගයේ තුල අපි කතා කරන විනය කියන්නේ. අර අතීතයේ දේශය කියන පින්වත්නි අකුසල හේතුව නිසා ඉපදිච්ච චිත්තචෛතසික ධර්ම ඒවත් අනිත්‍යයි. ඒවා මත පිහිට අරමුණ මත මනාව පිහිටුවාගෙන ගොඩනැගිච්ච සංස්කාර ඔක්කොම අනිත්‍යයි කියලා බලන එක. මේ විදිහට සංස්කාර ටිකයි චිත්තචෛතසික ධර්ම ටිකයි අකුසල් හේතු ටිකයි. මේ විදියට විමසා බලනකම තමයි පින්වත්නි ධර්මී කියන්නේ. ඒක අනිත්‍යයි කියලා බලන එක තමයි විනය කියන්නේ. ওই විදියට බලන්නකොටම කුසලයේ දුර්වල වෙලා තමා තුල කුසලයේ වැඩෙන්න ගන්නවා. ඉතින් ඒත් පින්වත්නි කුසලයේ වැඩෙන්න ගත්තත් ඒ පුද්ගලයා තුල සමහර විට අර අකුසල හේතුවේ ප්‍රබලතාවය නිසා අකුසලයේ පරිමාව වැඩි නිසා එහෙම ලේසියෙන් අමතක වෙන්නේ. එතකොට ඒක මතුවේවි එනවා. අර විදර්ශනාත්මක හැකියාව තිබ්බත් ආයෙ මතුවෙනවා. එහෙම අමතක වෙන්නේ නැහනේ. එතකොට මොකද්ද කරන්න ඕන? ආදීනවම දකින්න ඕන. ආදීනවම. එතකොට තමයි අවබෝධය කරන්නේ. මේ ජීවිතේ යා අකුසල හේතු නිසා කුසලයේ මත ශක්තිමත් වෙලා මඟඵල අවබෝධය කරා. යා යන්නේ. මෙහිමයි අකුසලයේ දුර්වල වෙන්න සමාව ගත්තත් නැති. මේ කියන්නේ මඟඵල අකුසලයේම පදනම් කරගෙන මාර්ගඵලයකට යන්නේ කොහොමද? ඒතර ආදීනව දකින්න මේ වෙලාවේ අපිට ඒවා මානසිකාරය වෙන එක නෙවෙන්නේ. මානසිකාරය කරන මනායතනය අනුව සිත පවතිනෝ. චක්කායතනය අනුව අතීත සංස්කාර ස්පර්ශ කරන්න බෑනේ. චක්කායතනය අනුව වර්තමාන රූපයෙන් ස්පර්ශ කරන්න පුළුවන්. නමුත් අතීත සංසිද්ධි ස්පර්ශ කරන්න පුළුවන් මනායතනය අනුවයි.
මානසිකාරයෙන් විතරයි ඒක ස්පර්ශ කරලා බලන්න පුළුවන්. ආයේ ඇදලා බලන්න බෑ. මේ දැන් බණ අහනකොට පටන් ගන්නකොට තිබ්බ සිද්ධියට අපිට ආයේ ගිහින් බලන්න බෑ. එතකොට ඒක ගිහින් බලන්න බෑ. ඕනනම් බණ අහන්න මම මෙතනට වඩිනකොට වෙච්ච සිද්ධිය ඕනනම් කල්පනා කරලා බලන්න පුළුවන්. ආයේ ස්වානස් මෙහිම වැඩියා මෙතන වාඩි වුණා අපි මල් පූජා කළා. ඕනනම් කල්පනා කරලා බලන්න පුළුවන්. ඒක ඇසෙන් ආයේ ස්පර්ශ කරලා බලන්න බෑනේ. දැන් ওই විදිහට මානසිකාරය කරලා බලනකොට පින්වත්නි මේ මානසික භවයක් අපි තුල අපි ඉන්නේ. භවය කියන්නේ ඔන්න ඕකට. මේ සත්‍ය වශයෙන්ම සිද්ධ වුණු බවට මතක තියෙනවා. ඒක තමයි භවය. සත්‍ය වශයෙන් සිද්ධ වුණු බවට ඔයගොල්ලන්ට මතකයේ තියෙනවා ආවර්ජනීය කරලා බලන්න පුළුවන්. ඒක භවය අපි භව නිරෝධයටපත් වෙලා නැහැ. ඒ භවය නිසා විපාක පිණිස ඊට අනුරූපී කර්මයක් සකස් වුණොත් මම අමාරු වැටෙනවා නේද කියලා හැම වෙලාවකම ආදීනව දකිනවා. ඒ වෙලාවෙත් ආදීනව දකිමින් යා බලනවා මේ විදියට මේ සිද්ධ වුණු සංසිද්ධියක් ඇති බවට මානසිකාරයේ වෙන එකත් එක දිගට පවත්වන්න බෑ නේද? මානසිකාරය දැන් ඕනනම් දැන් මේ වෙලාවේ කල්පනා කරලා බලන්න පුළුවන්. ඊයේ වෙච්ච දෙයක් කල්පනා කරලා බලන්න පුළුවන්. ඊයේ සිද්ධියක් සිද්ධ වුණු බවට මතකයක් තියෙනවා. ඒකට තමයි භවය කියලා කියන්නේ. ඒකට අපි කියනවා කර්ම භවය කියලා. එතකොට මේ මානසිකාරය කරලා බලන්න පුළුවන්. එතකොට මේ මානසිකාරය කරලා බලනකොට ඇතිවෙන නොඑක ආකාරයේ චින්තනීය ස්වභාවය මානසිකාරයේ නිරුද්ධ වෙනකොටම නිරුද්ධයි. එහෙනම් මේකත් අනිත්‍ය ආදීනව දකින්නේ මේ විදියට මානසිකාරය වීම මත අතීතයේ සත්‍ය වශයෙන් සිද්ධ වුණු සිද්ධියක් තියෙන බවටම ඇති බවටම මානසිකාරය වෙනකොට ඒක භවය මේ විදියට මා තුල භවය හටගත්තොත් ඒක ඇතුලේ නේද විපාක පිණිස කර්ම රැස් වෙන්නේ. ඒකට අනුරූපී විපාකයක් විදියට මට අනාගතේ මම අමාරු වෙටෙන්න පුළුවන් නේද කියලා දැකලා ආදීනව බලනවා. ඒක ධර්මයේ විනය මොකද්ද? මේ විදියට මානසිකාරය කරලා බලන්න පුළුවන් වුණාට මේක යථාර්ථයක් නෙමෙයි. යථාර්ථයක් නම් මෙන්න බලන්න ඊයේ වෙච්ච දේ කියලා පෙන්වන්න පුළුවන්. මේ නී බැනපුවා. කෝ බැනපුවා මෙන්න බලන්න මෙන්න වචන ටික කියලා පෙන්වන්න බෑනේ. යථාර්ථයක් නෙමෙයි. එහෙනම් ඊයේ බැනපුවා ඊයේම නිරුද්ධ වෙලා ගිහින් ඒව වර්තමාන භවයට ආයෙ ගන්න බෑ. අනිත්‍යයි නේද? ඒ අනාත්ම ස්වභාවය මම කැමති නෑ මතක් කරන්නවත්. මම නම් ඕවා මතක් කරන්නවත් කැමති නෑ. ඕවා මතක් කරන්න එපා කිව්වට ඒවා නැවත මට මතක් වෙනව නේද? මතක් වෙන්නේ අනාත්ම නිසා නේද? මම කැමති නෑ මතක් කරන්න. ඒ වුණාට මානසිකාරය වෙන එක නවත්තන්න බෑ. මානසිකාරය වෙන එක නවත්තන්න බෑ. අනාත්මයි නේද කියලා බලනවා. අන්න විපාකයක් දකින්නවා, අනාත්මයක් දකින්නවා. එතකොට ධර්මයක් තියෙනවා, පින්වත්නි විනයක් තියෙනවා. ධර්ම විනය සංඛ්‍යාතකම තියෙනවා. එතකොට දැන් ඔය විදියට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට පුළුවන් සම්පූර්ණයෙන්ම දැන් ආදීනව මෙනෙහි කරන්න පුළුවන්. ඒත් අසාර්ථක වුණොත් කල්පනාව මෙනෙහි කරන්න ඉන්න පුළුවන්. ඒ කියන්නේ හිතාමතාම මානසිකාරය වෙන පැත්තකට යනවා. හිතාමතාම මානසිකාරය වෙන පැත්තකට ගන්නවා. එතන හුඟක් තියුණු සිහියක් තියෙන්න ඕනේ. මොකද නැත්තම් අර අකුසල් හේතු පදනම් කරගෙන කල්පනා වෙනකොට වෙන කිසිම අවධානයකට යන්නේ නැතුව ඒ ඔස්සේම කල්පනා කර ඉන්න පුළුවන්. හිතාමතාම මානසිකාරය වෙන පැත්තකට ගන්නවා. මේ කල්පනා වෙනකොටම හිතාමතාම වෙන පැත්තකට ගන්නවා. නැත්තම් මූල හේතුව වෙන හොයාගෙන යනවා. එතකොට දැන් මූල හේතු හොයන්නේ කොහොමද? මේ විදියට මට අකුසල් හේතු පදනම් කරගෙන ඒවට අනුව චිත්තචෛතසික ධර්ම හටගෙන ඒවට අනුව අනුරූපීව මේ ඒවට අනුව අරමුණේ පිහිටුවාගෙන මම අකුසල් රැස් කරගත්ත කමක් තියෙනවා. ඇයි මා තුළ මෙහෙම අකුසල් හේතු හටගත්තේ? යා බලනවා මුල. ඕකට කියන්නේ මේ විතරකයේ මුල හොයනවා කියලා. ඇයි මට මෙහෙම අකුසල් හේතු දැන් දේශේ හටගත්තේ ඇයි? දේශය හටගන්නේ කුමක් නිසාද? දේශය හටගන්නේ තමා තුළ පවතින ආශ්‍රව නිසා. ආශ්‍රව කුමක් මතද යැපෙන්නේ? අවිද්‍යාව නිසා. අවිද්‍යාව මතයි යැපෙන්නේ. එතකොට ආශ්‍රව යැපෙනවා අවිද්‍යාව මත, අවිද්‍යාව යැපෙනවා ආශ්‍රව මත, ආශ්‍රව අවිද්‍යාව මත යැපෙන තාක්කල් ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල හේතු මා තුළ ගොඩ නැගෙනවා. එහෙම ගොඩ නැගෙන්නේ අකුසල් හේතු කවුරුවත් හදනවා නෙමෙයි. මා තුළ අභ්‍යන්තරයේ ආශ්‍රව තියෙනවා, ආශ්‍රව නිරුද්ධ කරලා නැහැ. අවිද්‍යාව තියෙනවා, අවිද්‍යාව නිරුද්ධ කරලා නැහැ කියලා අර මූලික හේතු බලනවා.
අවිද්‍යාව යම් තැනක නිරුද්ධ වුණොත් ආශ්‍රව නිරුද්ධ වෙනවා නේද? ආශ්‍රව නිරුද්ධ වුණොත් අකුසල හේතු නිරුද්ධ වෙනවා නේද? ඒ අකුසල හේතු නිරුද්ධ වුණොත් වර්තමානයේ එතනම ලෝකේ අතහැරලා දාන්න පුළුවන් මට්ටමට මාතුල උපසමයක් මතුවෙනවා නේද කියලා පින්වත්නි මූලික හේතු හොයාගෙන යනකොට යාට වැටහෙන්නේ අවිද්‍යාව ආශ්‍රව කියන මූලික தත්ත්වයේ සිඳලා දාන එකමයි විකල්පය කියලා වැටහෙනවා. එතකොට යා වර්තමානයේ හැකනනාසේ දිවකය මනස පරිහරණය කරද්දී අවිද්‍යාවෙන් ආශ්‍රවයන්ගෙන් තෙත් නොවන ආකාරයට ඇස පාවිච්චි කරන්න තරම් සිහිනුවන උපදවා ගන්න. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් විකල්ප ගොඩක් පාවිච්චි කරන්න. මේ එකම එක විකල්පයක් පාවිච්චි කළත් ඕගොල්ලෝ නිවෙනවා. එකක් පාවිච්චි කරන්න නිවෙනවා. ඉතින් ඒ නිවීම වෙනුවෙන් අපි ලෑස්ති වෙන්න ඕන. ඒ නිසා ගොඩාක් ඔය අද අපි මේ කිව්වේ මොකද්ද? මේ අතීතයේ අකුසල් මතක් වෙනවා ඔයගොල්ලන්ට. වර්තමානයේ මොනතරම් පින්දහම් කළත් බණ භාවනා කළත් අර අතීත අකුසල් මතක් වෙලා අපේ හිත හරියට පෙලෙන්න ගන්නවා. එහෙම පෙලෙන ශ්‍රාවකෙක් ඒ පෙලෙන අවදානමෙන් මිදෙන්නේ කොහොමද කියලා අපි මේ කතා කළේ. අතීත අකුසල් මතක් වෙනවා. අතීතයේ අපිට ධර්මයක් තිබ්බේ නැහැනේ. මේ පශ්චාත් කාලෙම අපිට ධර්මයක් තියෙනවා වුණාට ඒතර අතීතේ වෙච්ච අකුසල් ආයෙ මතක් වෙනවා. මොකද අපි මැරිලා ඉපදුනා නෙමෙයිනේ. ඒතර අපිට අතීතේ වැරදිලක් තියෙනවා. ඒතර මේ වැරදින අකුසල් මතක් වෙනකොට අර ධර්ම මාර්ගයේ යට යන්න පුළුවන්. සිත මන්දගාමී වෙන්න පුළුවන්. සිත හැකිලෙන්න පුළුවන් අවබෝධයේ පැත්තෙන්. ඒතර මේ හැකිලෙන්න නොදී අවබෝධය කරා යන ශ්‍රාවකෙක් කොහොම මොන වගේ උපක්‍රමද පාවිච්චි කරන්න ඕන අකුසලේ මඩින්න. ඒකේ සමස්ත කතාව තමයි වර්තමාන කුසලෙන් අකුසල හේතු නිසා කුසල හේතු උපද්දවනවා. ඒක තමයි අපි කරන්න පුළුවන්. ඒකට ධර්මයයි විනයයි පාවිච්චි කරන්න ඕන. ධර්මය කියන්නේ හේතුඵල ධම ඔස්සේ බලන හැකියාව. විනය කියන්නේ අනිත්‍යයි අනාත්මයි කියලා බලන හැකියාව. ඒතකොට Tamanගෙම සිත තමයි අනිත්‍යයි අනාත්මයි කියලා බලන්නේ. ඒ හැකියාව තිබ්බොත් එයාට අවබෝධය කරා යන්න පුළුවන්. තෙරුවන් සරණයි. සදහම් සිසිල වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. බුදුදහමේ සැනසීම ඔබේ සිතට රැගෙන එන ධර්මදේශනා සමග එක්වන්න.